හායි යාළුවනේ හුඟක් දවසකින් අද වීඩියෝ එකක් අරන් ආවා. අද විත් ඔයාලට අරන් ඇවිල්ලා තියෙනවා YouTube එකේ තියෙන මියුසික් ඩවුන්ලෝඩ් කරගන්න විදිය. එහෙනම් යාළුවනේ වැඩි කියවන්නද යමු වීඩියෝ එකට. එහෙනම් යාළුවනේ මුලින්ම යන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ තියෙන YouTube app එකට. එහෙනම් යාළුවනේ මගේ ෆෝන් එකේ තියෙන YouTube එකට මම ආවා. ඔන්න ඉතින් ඔයාට කැමති මියුසික් එකක් ඔතන සර්ච් කරගන්න. මම මෙහෙම DJ කියලා මං ගා ගන්නවා. ඔන්න ඉතින් යාළුවනේ මට හිතෙනවා උඩින්ම තියෙන වීඩියෝ හොඳයි කියලා. ඒක මම ටච් කරනවා. ඔන්න ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති ලයික් බටන් එකේ හරපැත්තේ ඊතලක් තියෙනවා. මම ඉතින් ඒක ටච් කරනවා. ඔන්න ඉතින් ඔයාලට පේනවා කොපි කියලා අයිකන් එක. ඒක ටච් කරගන්නවා. ඊට පස්සේ යාළුවනේ බැක් වෙන්න. ඔන්න ඉතින් යාළුවනේ මේ වීඩියෝ එකේ පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ලින්ක් එකක්. ඒ ලින්ක් එක ටච් කරලා මෙන්න මේ සයිට් එකට එන්න. සෝරි යාළුවනේ මේ WhatsApp channel එක. channel එකට එන්න. ඔයාලට පේනවා ඇති දැන් මෙතන ලින්ක් එකක් තියෙනවා. ඒ ලින්ක් එක ටච් කරන්න. ඔන්න ඉතින් යාළුවනේ මියුසික් ඩවුන්ලෝඩ් කරගන්න සයිට් එකකට ආවා. ඔන්න ඉතින් යාළුවනේ කලින් ඔයාලට මතක ඇති කොපි කරගෙන ආවා ලින්ක් එකක්. ලින්ක් එක මෙතන කොපි පේස්ට් කරගන්න යාළුවනේ. ඉතින් පේනවා ඇති මං ඉස්සර කොපි කරගෙන ආපු මියුසික් එකේ thumbnail එක මෙතන කොළ පාට අයිකන් එක ඔබන්න. ඔබුවට පස්සේ MP3 කියලා එන්නේ එක ඔබන්න. ඔන්න ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති මියුසික් එක ඩවුන්ලෝඩ් වෙනවා. ඔන්න ඉතින් ඔයාලට පේනවා ඇති ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. මං ඉතින් ඒක ප්ලේ කරන්නේ මගේ channel එකට copyright එක දෙන්නේ. ඔයාගේ gallery එකෙන් save වෙනවා මියුසික් එක. ඔන්න යාළුවනේ මේ වෙබ්සයිට් එක ඔයාලට ඇති වෙන්න මියුසික් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් subscribe පාරක් දාන්න යාළුවනේ. ඒ වගේම යාළුවනේ ඔයාලට මේ වීඩියෝ එකේ තේරුම් නැති තැනක් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් යාළුවනේ තව වීඩියෝ එකකින් හමු වෙමු. goodbye.